ආයිබෝවන් තුලා ලග්න හිමියනි. ජුනි මාසය කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතය සහ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨය ඇතුළේ ඉතාමත් සුවිශේෂී ඒ වගේම මහා ඉදිරි පිම්මක් තැබීමට හැකිවන සුපිරි කාල පරිච්ඡේදයක්. කරන කලට කළ දේ රන් දියසේ ඵල දෙයි. ඒ වගේ ඔබ මෙතෙක්කල් වෘත්තීය ජීවිතය වෙනුවෙන් කරපු කැපකිරීම් වල නියම ප්‍රතිඵල සහ වාසනාව මතුවන මාසයක් තමයි මේ ජුනි මාසය. මාසයේ පුරාම ඔබේ වෘත්තීය ශ්‍රේෂ්ඨය ඇතුළත ඉතාමත් සුමට සාර්ථක සහ බාධා වලින් තොර මාවතක් නිර්මාණය වෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් කිසිදු බාධාවකින් තොරව ඔබේ දෛනික කටයුතු කරගෙන යාමටත් රැකියා ස්ථානයේ කැපිපෙනෙන චරිතයක් වීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. එපමණක් නෙවෙයි රැකියා මාවතේ ඉහළටම යාමට අවශ්‍ය කරන නව රැකියා අවස්ථා කිහිපයක් මේ මාසයේදී ඔබට උදා වීමට නියමිතයි. ඔබ කාලයක සිට විදේශ රැකියාවකට යාමට හෝ විදේශ ආයතනයන් සමග සම්බන්ධ වී වැඩ කිරීමට බලාපොරොත්තු වෙ සිටියා නම් ප්‍රථම වතාවට ඔබට විදේශීය දොරටු ඉතාමත් සාර්ථක ලෙස විවෘත වන කාලයක් මේ මාසයේදී උදා වෙනවා නියතයි. ඔබ ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් නැතහොත් අලුතින් ව්‍යාපාර ලෝකයට පය තැබීමට බලාපොරොත්තු වෙ සිටින කෙනෙක් නම් මේ මාසය ඔබට මහා ඉහළින්ම ලාභාංශ ගෙන දෙන මාසයක් වේවි. ව්‍යාපාරයේ දිනු කර ගැනීමට අවශ්‍ය කරන නව ගනුදෙනු සහ ව්‍යාපාරික සබඳතා රාශියක් ඔබට හිමි වෙනවා. මෙහි තියෙන සුවිශේෂීම කාරණය තමයි මේ මාසය තුල ඔබ යම්කිසි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින හවුල් ව්‍යාපාරයක් දිනු කිරීමට සිතනවා නම් එයින් මහා ඉහළ ප්‍රගතියක් සහ සමෘද්ධියක් අත්කරගත හැකි වීමයි. ඔබේ ව්‍යාපාරික හවුල්කරුවන් සමග තිබෙන සම්බන්ධතාවය ඉතාමත් සුමටව සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ගලාගෙන යනවා. ඔබ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන මහා පරිමාණයේ ලාභයන් ඒ අයුරින්ම උපයා ගැනීමට මේ මාසයේදී ඔබට මඟ පාදෙනවා. සාර්ථකත්වය කියලා කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි. නිවැරදි අවස්ථාව පැමිණි විට ඒ සඳහා සූදානම්ව සිටින මිනිසාට හිමි වන තෑග්ගක්. විශ්වය විසින් මේ මාසයේදී වෘත්තීය ලෝකයේ රන්තොරටු ඔබට විවෘත කර දී ඇත. නිර්භීතව පෙරට ගොස් ඔබේ ජයග්‍රහණය අත්පත් කරගන්න. වැඩ කරන තැන හෝ ව්‍යාපාරයේදී ඔබට ලැබෙන නව අවස්ථා වලින් උපරිම ඵල නෙලා ගන්න. එන පොට හොඳයි යන පොටයි බලා ගන්න ඕනේ කියලා අහලා තියෙනව නේද? ඒ කියන්නේ එක පැත්තකින් මහා ලොකු ආදායම් මාර්ග උදා වෙනකොට තවත් පැත්තකින් නොසිතුවන්ත මේ අනවශ්‍ය වියදම් අපේ අතින් ගිලිහි යන්න පුළුවන්. ඉතින් ජුනි මාසයේ ඔබේ මුදල් ගලා ඒම මහා පරිමාණයේ ආයෝජන සඳහා වියදම් කළමනාකරණය සිද්ධ වෙන්නේ කොහොමද? ඔබේ ආර්ථිකය සහ මුදල් පැත්තෙනුත් ජුනි මාසය කියන්නේ ඉතාමත් සුමට සහ වාසනාවන්ත මාසයක්. ඔබේ මුදල් පසුබිය ශක්තිමත් වන මඟ පෑදීම් රැසක් මේ මාසය තුළ උදා වෙනවා. වෙනදා වගේ මුදල් අතේ නොගැවසෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වී යන අතර ඔබේ දෛනික සහ මාසික ආදායම් මට්ටම කැපී පෙනෙන ලෙස ඉහළ යනවා. ඔබ රැකියාවෙන් ලබන ආදායමට අමතරව වෙනත් අමතර මාර්ගවලින්ද මුදල් උපයා ගැනීමට ඔබට මඟ පෑදෙනවා. මුදල් සම්බන්ධයෙන් තිබුණු පීඩනයන් අඩු වී ආර්ථික වශයෙන් ලොකු සැනසීමක් සහ ස්ථාවරත්වයක් අත්විඳින්නට ලැබෙන සුබ කාලයක්. ඔබ කාලයක සිට රන් ආභරණ ඉඩකඩම් වාහන හෝ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ මහා පරිමාණයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන සිටි කෙනෙක් නම් ඒ සඳහා ඉතාමත් සුබදායක වාතාවරණයක් මේ මාසයේ නිර්මාණය වෙනවා. ඔබ සිදු කරන ඕනෑම විශාල ආයෝජනයකින් මහා ඉහළ ප්‍රගතියක් සහ ලාභාංශ අත්කර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අතීතයේ ඔබ කරන ලද ආයෝජනයක වටිනා ප්‍රතිලාභ පවා හදිසියෙම ඔබේ අතට ලැබෙන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ හැම ආදායමක් සහ ජයග්‍රහණයක් මැදම තුලා ලග්න හිමියන් මේ මාසයේදී ඉතාමත් සිහි කල්පනාවෙන් සිටිය යුතු එකම තැනක් තිබෙනවා. ඒ තමයි ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන පැතිවලින් මතුවන අනවශ්‍ය පාලනය කිරීමට අපහසු වියදම්. ඇතැම් විට ඔබ සැලසුම් නොකරන ලද ගමන් බිමන් නාස්තිකාර මිලදී ගැනීම හෝ බාහිර පුද්ගලයන් නිසා ඔබේ මුදල් නිකරුණේ ගිලිහී යාමට ඉඩ තිබෙනවා. කොච්චර සල්ලි හම්බ කරත් ඉතුරු කරන්න බැහැ කියන තැනට වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඔබ මුදල් පරිහරණයේදී බුද්ධිමත් නොවුනොත් ඒ නිසා ලැබෙන මුදල් ආදරෙන් සැලසුම් සහගතව තඟ තබා ගැනීමට වග බලා ගන්න. ආර්ථිකයේ මෙතරම් සරුසාර වන විට ඔබේ ආත්ම ශක්තිය තව තවත් වර්ධනය කරගන්න හැමදාම රාත්‍රී නිින්දට පෙර දැස් පියාගෙන මෙසේ සිතන්න. මගේ ජීවිතයට මේ වගේ මුදල් ගලා යාමක් සාර්ථක ආයෝජන අවස්ථා සහ ආර්ථික සැනසීමක් ලබා දීම ගැන විශ්ව මාතාවට මගේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙමි. මෙම ධනය අනවශ්‍ය ලෙස නාස්ති නොකර නිවැරදිව කළමනාකරණය කිරීමට මැද ප්‍රඥාව ලබා දීම ගැන මම කෘතඥ වෙමි. ඔබට ලැබෙන සෑම සතයකටම කෘතඥතාවයෙන් ස්තුති කරන විට අනවශ්‍ය වියදම් අවහිර කරමින් ඔබේ ධන වාසනාව තව තවත් සුරක්ෂිත කිරීමට විශ්ව මාතාව ක්‍රියා කරනු ඇත.
මුදල් උපයන එක කලාවක් නම් උපයන මුදල් අනවශ්‍ය වියදම් වලින් බේරාගෙන රැක ගන්නා එක මහා ප්‍රඥාවක්. ගඟෙන් වතුර ගලාගෙන එන විට වැටවල් බැද ජලය ඉතිරි කර ගන්නා මිනිසා කිසිදා පිපාසයෙන් පෙළෙන්නේ නැහැ. මේ ලැබෙන ධනයෙන් ඔබේ අනාගත පදනම ශක්තිමත් කර ගන්න. මේ කාලය ඔබ ඔබේ සෞඛ්‍ය පැත්තෙන් තරමක් උනන්දු විය යුතු. ඒ වගේම තමන්ගේ වටපිටාවේ සිටින ආදරණීයන්ගේ සුව දුක් ගැන නිතරම සෙවිය යුතු කාලය පරිච්ඡේදයක්. උගුර ආශ්‍රිත ආශ්‍රාදන, ඇස්වල හටගන්නා වේදනාව, දැවිල්ල සහ ඇස් ආශ්‍රිත අපහසුතාවලට මුහුණ දීමට සිදුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ශක්තිය පවතින යම් අඩුකමක් නිසා බඩේ දැවිල්ල හෝ ආහාර නොදිරවීම වැනි ජීර්ණ පද්ධතියේ ගැටලු වලින් පීඩා විඳින්නට සිදුවිය හැකියි. මෙහිදී ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ අනවශ්‍ය ලෙස ශරීරයේ බර වැඩි වීම හෙවත් ස්ථූලතාවයට ගොදුරු වීමට ඉඩකඩයි. ඒ නිසා මේ මාසයේදී තෙල් සහ පැණි රස කෑම පාලනය කිරීම ඉතාමත් දුවනට හුරුයි. එපමණක් නෙවෙයි, පවුලේ සමස්ත පහසුව සහ සුව පහසුව තරමක් අඩුවන ස්වභාවයක් මතුවන අතර නිවසේ කටයුතු හෝ පවුලේ සමාජිකයන්ගේ ඌමනාවන් වෙනුවෙන් මූල්‍යමය වශයෙන් දැඩි ලෙස පරක් දරන්නට ඔබට සිදුවේවි. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ඔබේ මනස අධික ලෙස නොසන්සුන් වීමට හෝ ආතතියට පත්වීමට ඉඩකඩ තිබෙනවා. හිතේ නිදහස නැති වුණාම ඇඟට ලෙඩ දානවා. අනවශ්‍ය කලබලයේ සහ මානසික පීඩනය ඔබේ ශාරීරික සෞඛ්‍ය දුර්වල වීමට ලොකුම හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම සංසුන්ව කටයුතු කරන්න පුරුදු වෙන්න. ඔබේ ශරීරයට සහ ඔබේ දරුවන්ට නිරෝගීකම, ආරක්ෂාව සහ ශක්තිය ලබා දීම ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න. ඔබේ මනසේ ඇතිවන අනවශ්‍ය ආතතීන් දුරු කරමින් නිවැරදි ආහාර සහ ජීවන රටාවක් තුළින් සෞඛ්‍ය රැක ගැනීමට ඔබට මඟ පෙන්වන ලෙස ඉල්ලා සිටින්න. මාසයේ පුරාම තුලා ලග්න හිමියන්ගේ පෞද්ගලික සබඳතා ඇතුළත ඉතාමත් යහපත් සහ ඵලදායී ප්‍රතිඵල උදා වෙනවා. ඔබ යම් සබඳතාවයක ඉන්නවා නම් හෝ විවාහක කෙනෙක් නම් දෙදෙනා අතර මහා පුදුමාකාර සමගියක් සහ සාමකාමී බවක් නිර්මාණය වෙනවා. එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවය වගේම අන්‍යෝන්‍ය අවබෝධය ඉතාමත් සුන්දර ලෙස වර්ධනය වෙන කාලයක්. නමුත් මේ සුන්දර වටපිටාව මැද වුණත් මාසයේ ඇතම් දිනවලදී නොසිතූ අන්දමේ මතභේද හෝ වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. දෙදෙනා අතර තිබෙන බැඳීමේ මිහිරි බව යම් අවස්ථාවලදී මධ්‍යස්ථ මට්ටමකට පත් වෙන්න ඉඩ තිබෙනවා. ඔබට ඔවුන් නිසි ආකාරයට තේරුම් ගැනීමට අපහසු වුවොත් චාම් සතුට සහ සැනසීම ළඟා කර ගැනීමට තරමක් අසීරු වේවි. එනිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ කාලයක සිට සමඳතාවයක නිරත වෙමින් එය විවාහයකින් කෙලවර කිරීමට බලාපොරොත්තුෙන් සිටි කෙනෙක් නම් ඒ සඳහා ඉතාමත් සුදුසු රන්වන්ම කාලය මේ මාසයේදී උදා වෙනවා. ඔබේ විවාහ මංගල්‍ය කටයුතු සැලසුම් කිරීමට දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම වගේම නව යුග දිවියකට පියනගා ජීවිතයේ සැබෑ සාමය සහ සැනසීම අත්කර ගැනීමට මේ ජුනි මාසය ඔබට මහා ඉහළින්ම උපකාරී වෙනවා. ඔබට ලැබී ඇති ආදරය අගය කරමින් කෘතඥ වන විට ඔබේ සම්බන්ධතාවයේ ඇති මිහිරි බව තවත් වැඩි කරමින් ආදරණීයන් සමග ඇතිවන පුංචි මතභේද දුරු කරමින් විශ්ව මාතාව ඔබව සුරක්ෂිත කරනු ඇත. ගෙදර සමගිය තියෙනවා නම් කබල් බතත් රසයි කියලා කියනව නේද? මේ මාසය ඔබේ පෞල් ජීවිතයේ සහ නිවස ඇතුළත ඉතාමත් සුන්දර ප්‍රීතිමත් වගේම මහා ඉහළින්ම සාමකාමී ප්‍රතිඵල උදා කර දෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. පෞල් පරිසරයේ ඇතුළත පුදුමාකාර සමගියක් සහ සතුටක් නිර්මාණය වෙනවා. වෘත්තීය සාර්ථකත්වය සහ මූල්‍යමය ස්ථාවරත්වය නිසා පවුලේ අයට අවශ්‍ය කරන උපරිම සුව පහසුව සහ සතුට ලබා දීමට ඔබට අවස්ථාව ලැබෙනවා. නිවස තුල මෙතෙක් කල තිබුණු නොහොඳ නොකාඩුකම් සහ මතභේද සියල්ලම සම්පූර්ණයෙන්ම දුරු වී යන අතර මුළු පවුලම එකම අරමුණක් වෙනුවෙන් එකතු වන කාලයක්. ඔබේ ළඟම ඥාතීන් සහ හිතමිතුරන්ද සමග තිබෙන සම්බන්ධතාවද ඉතාමත් කීටු සහ ශක්තිමත් එකක් බවට පත් වෙනවා. ඔබේ ආදරණීයන් සමග ඉතාමත් සුහදශීලීව කටයුතු කිරීමටත් ඔවුන්ගේ සුබ විවරණ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. පවුලේ අයගෙන් සහ හිතවතුන්ගෙන් ඔබට ලැබෙන පිළිගැනීම සහ ගෞරවය වෙනදාට වඩා ඉහළින්ම පවතින්නේ. ඔබ පෞල් ජීවිතයේ ඇතුළත ඉතාමත් ආවංක සෘජුමෙන්ම වගකීම් සහගත පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට පෙළඹෙනවා. ඔබට ලැබී ඇති දේට ස්තුතිවන්ත වෙන්න. ඔබ කෘතඥතාවයෙන් මනස පුරවා ගන්නා විට
පවුලේ සමාජිකයන් අතර තිබෙන අන්‍යෝන්‍ය ගෞරවය තව තවත් වැඩි කරමින් ඔබේ නිවස සැබෑ පාරාදීසයක් කිරීමට විශ්ව මාතාව ක්‍රියා කරනවා. ලෝකයේ කොතැනක ගියත් මොනතරම් ජයග්‍රහණ ලැබුවත් මිනිසෙකුට දවස අවසානයේ සැබෑ නිදහස සහ සැනසීම ලැබෙන්නේ තමන්ගේ නිවස සහ පවුල තුලින්. ඉතින් පැණි වෑහෙනකොට හැඳිත්තරන් දුවන්න ඕනේ. ඒ වගේ විශ්වයෙන් ලැබෙන මහා අවස්ථාවලින් නිවැරදි ප්‍රයෝජන ගන්න නම් ඔබ ඊටමත් බුද්ධිමත් විය යුතුමයි. කෙටියෙන් කිව්වොත් නොසිතූ වියදම් පාලනය කරන්න. ආදායම් මාර්ග කොතරම් සරුවත් නොසිතූ පැත්තකින් එන අනවශ්‍ය වියදම් නිසා මුදල් නාස්ති වීමට ඉඩ ඇති බැවින් මුදල් පරිහරණයේදී දැඩි ලෙස ශක්තිමත් වෙන්න. සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න. උගුරේ ආසාදන, ඇස්වල වේදනාවන් සහ අධික මානසික ආතතිය නිසා ශාරීරික සුවය බිඳවැනීමට ඉඩ නොදී ගත සිත සංසුන්ව තබා ගන්න. දරුවන්ගේ සුව දුක් සොයන්න. මේ මාසයේ දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් අමතර වෛද්‍ය වියදම් දැරීමට සිදුවිය හැකි බැවින් ඔවුන්ගේ දෛනික පුරුදු පිළිපද නිරන්තරයෙන්ම සෝදිසියෙන් සිටින්න. ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ හවුල් ව්‍යාපාර සහ ආයෝජන සැලසුම් කරන්න. ව්‍යාපාරික කටයුතු වලින් මහා ඉහළ ලාභ ලැබීමටත් හවුල් ව්‍යාපාර වලින් ප්‍රගතියක් ලැබීමටත් ඇති අවස්ථා මගහැර නොගෙන ක්‍රියාත්මක වෙන්න. මංගල්‍ය සැලසුම් ඉදිරියට ගෙන යන්න. හැමදාම රැට නිින්දට පෙර විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔබේ වෘත්තීය දියුණුව, මුදල් ගලා යාම සහ පවුලේ සමගිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. ලැබෙන ධනය රැක ගැනීමටත් ඔබේ සහ ඔබේ දරුවන්ගේ සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීමටත් බුද්ධිමත් වෙන්න. මෙසේ ඔබේ මනස ශක්තිමත් කරගන්න. තුලා ලග්න හිමියනි, ඔබේ සාර්ථකත්වයේ රහස තමයි සමබරතාවය සහ කෘතඥතාවය. ලෝකයේ වටිනාම දේ ලැබුණත් හිතේ නිදහස සහ ශරීරයේ නිරෝගීකම නැත්නම් එයින් පළක් නැහැ. විශ්වය ඔබට මහා ධනයක් සහ ආදරයක් ලබා දෙන මේ මොහොතේ ඔබේ ගත සහ සිත සම්බරව රැක ගැනීම ඔබේ පරම වගකීමක්. ඉතින් ජීවිතයේ අපිට මහා වෘත්තීය සාර්ථකත්වයක් සහ මුදල් ගලා යාමක් ලැබෙනකොට ඒ සමගම අපේ සෞඛ්‍ය සහ අනවශ්‍ය වියදම් මතුවෙන්නේ අපේ කළමනාකරණ ශක්තිය පරීක්ෂා කළ බලන්නයි. ඉතින් විශ්ව මාතාව ඔබට ලබා දෙන මේ මහා මූල්‍යමය නිදහසත් සමග ඔබේත් ඔබේ දරුවන්ගේත් සෞඛ්‍ය සහ පවුලේ සතුට රැක ගැනීමට ඔබ අද දවසේ සිට ගන්නා ලොකුම බුද්ධිමත් තීරණය මොකක්ද? ඔබේ අවංක පිළිතුර සහ ඔබ විශ්ව මාතාවට ස්තුතිවන්ත වන හේතුවක් පල්ලෙහා කමෙන්ට් තීරුවේ සටහන් කරන්න. ඔබට මේ 2026 ජුනි මාසයේ මහා ව්‍යාපාරික ජයග්‍රහණ සහ සතුට සපිරි සර්වපකාරීම සාර්ථක මාසයක් වේවයි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සුබ දවසක්.